මීට කලින් වීඩියෝ එකේ මම දැම්මා අපි කරපු NT ස්කෑන් එක. ඊට පස්සේ අපි VOG ඩොක්ටර් ගාවට ගියේ ජෙන්ඩර් ස්කෑන් එක කරගන්න. මේකෙදි අපිට දැනගන්න පුළුවන් වෙන්නේ අපිට ලැබෙන්නේ ඉන්නේ දුවෙක්ද පුතෙක්ද කියලා. ඩොක්ටර් බලලා කිව්වා අපිට ලැබෙන්නේ ඉන්නේ දූ පැටියෙක් කියලා. බබා හොඳින් ඉන්නවා කියලාත් කිව්වා. මාස 3න් පස්සේ මට ගන්න ඕන විටමින්ස් වර්ග ඩොක්ටර් ලියලා දුන්නා. ඒ මොනවද කියලා මම කලින් වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා ඇති. ඉතින් මේ සැරේ ගියාම ඩොක්ටර් ටැබ්ලට්ස් නිවැරදිව ගත්තද කියලා චෙක් කළා. මේ වතාවේදීත් කලින් වගේම අපේ ප්‍රෙෂර් බර චෙක් කළා. ඒ අනුව මම අයන් ටැබ්ලට් එක හරි විදියට අරගෙන නැහැ කියලා ඩොක්ටර් කිව්වා. ඇත්තටම මට විටමින්ස් පටන් ගත්ත මුල් කාලේ හරියට ගන්න බැරි වුණා ටැබ්ලට්ස් ටික අවශ්‍ය ප්‍රමාණයට. ඒ නිසා බරේ අඩුවීමක් තිබුණා. අපිට ලියලා දෙන විටමින්ස් නිවැරදි මාත්‍රාවට දිනපතාම අපි ගන්න ඕනි ප්‍රෙග්නන්සි පීරියඩ් එකේදී. ඩොක්ටර් මට ලියලා දුන්නේ මෙන්න මේ අයන් ටැබ්ලට් එක. එතෙන්දී මට වෙච්ච ෆෝල්ට් එක නිසා මට එක්ස්ට්‍රා ටැබ්ලට් එකකට යන්න වුණා. ඩොක්ටර් එදා ලියලා දුන්නා අයන් ටැබ්ලට් එකේ ඩබල් ඩෝස් එක ගන්න කියලා. එතන ඉඳලා ආයිම ඩොක්ටර් නතර කරනකම් එතන ඉඳලා මම ඉස්සරහට ගත්තේ ඒ ටැබ්ලට් එක. ජෙන්ඩර් ස්කෑන් එක කළේ අපේ සති 18 දී. ඒකෙදි සර්විකල් ලෙන්ත් එකත් චෙක් කරලා කිව්වා ගැප් කියලා දිග. එදා අපිට ඩොක්ටර් ලියලා දුන්නා කරගෙන එන ටෙස්ට් වගයක්. මොකද එයින් පස්සේ අපිට නැවත එන්න කිව්වේ සති 28 දී නිසා. එතනදී ඉන්ෆ්ලුවෙන්සා වැක්සින් එක ගන්න කිව්වා. ඒක 9 වේල්ස් හොස්පිටල් එකෙන් ගන්න පුළුවන්. 9 වේල්ස් එකේ වෙනම යුනිට් එකක් තියෙනවා වැක්සින් වලට. එතනට ගිහිල්ලා ගන්න පුළුවන්. උදේවරුේ මං හිතන්නේ ගන්න පුළුවන් ඒක. මට නම් ඉන්ෆ්ලුවෙන්සා වැක්සින් එක ගන්න ඕනේ නැහැ. රුපියල් 5000ක් වගේ තමයි වෙනවා කිව්වා වැක්සින් එකට. ආයෙම අපිට කරගෙන එන්න දීපු ටෙස්ට් වගේ එක රිපෝට්ස් උත් අපි අරන් ගියා. ඒවා ඩොක්ටර් චෙක් කළා ඉතින්. එතෙන්දී කියනෝනේ කරගෙන එන දීපු රිපෝට්ස් ඔක්කොම මම ගත්තේ ලංක හොස්පිටල් ලැබ් එකකින් අමතර පේ කරලා වෙනම තැනකින් කරගත්තේ. එතන HIV ටෙස්ට් එකක් කරන් එන්න කියලා ඩොක්ටර් ලියලා දුන්නා. ඒක නම් අපිට MOH එකෙන් ෆ්‍රී කරගන්න පුළුවන් ඒ ටෙස්ට් එක. ඒ නිසා ඒක ඇඩිෂනල් කරගන්න ඕන නැහැ වෙනම ප්‍රයිවට්. මම MOH එකෙත් රෙජිස්ටර් වෙලා හිටපු නිසා එතනත් HIV ටෙස්ට් එක කළා. HIV ටෙස්ට් එකට 3180ක් ගියා මට. ඒ නිසා මම මේක කිව්වේ ඉදිරියට කරගන්න ඉන්න කෙනෙක්ට ඒක MOH එකෙන් ෆ්‍රී කරගෙන ඉතිරි ඒවට ඇඩිෂනල් පේ කරලා ප්‍රයිවට් එකෙන් කරගෙන රිපෝට්ස් අරගෙන යන්න පුළුවන් VOG ගාවට. ආයෙම අපිට VOG කිව්වා ටෙටනස් ඩෝස් එකත් ඩෝස් දෙකත් ඒ දෙකම කරගෙන එන්න කියලා ආයෙම එනකොට. ඒ කියන්නේ පිට ගැස්මෙන් නැත. ඒ දෙක ප්‍රයිවට් කරගන්නත් පුළුවන්. ඒ වුණාට මම MOH එකෙන් තමයි ඒ ඩෝස් එකයි ඩෝස් දෙකයි දෙකම ටෙටනස් එක කරගත්තේ ෆ්‍රී. පළවෙනි ප්‍රෙග්නන්සි පීරියඩ් එකේදී මේක දෙවතාවක් ගන්න ඕනි මාස 3න් පස්සේ. ටෙටනස් ෆස්ට් ඩෝස් එක ගත්තට පස්සේ 4 weeks වගේ ගැප් එකක් තියාගෙන තමයි ටෙටනස් සෙකන්ඩ් ඩෝස් එක ගන්න ඕනි. ඊළඟට ඇනොමලි ස්කෑන් එකත් කරගෙන එන්න කිව්වා ඩොක්ටර්. අපේ VOG ඩොක්ටර් නම් කරන්නේ නැහැ ඇනොමලි එක. ඒක අපිට ඩොක්ටර් ටිරාන්ගෙන් තමයි කරගෙන එන්න කිව්වේ. ඒ ඩොක්ටර්ව කන්ටැක්ට් කරලා වෙනම ටයිම් එකක් බුකින් දාගෙන තමයි ඒක ගිහිල්ලා කරගන්න ඕනේ. නමුත් මට ඇනොමලි ස්කෑන් එක නම් කරගන්න ලැබුණේ නැහැ. අපේ ජෙන්ඩර් ස්කෑන් එකේ වීඩියෝ එකත් මම දාන්නම් ඔයාලට අයිඩියා එකක් ගන්න. ඉතින් මාව සබ්ස්ක්‍රයිබ් කරලා මගේ අනිත් වීඩියෝස් එක්කත් එකතු වෙන්න කියලා ආදරෙන් ආරාධනා කරනවා. වීඩියෝ එක බැලුවට හැමෝටම ගොඩක් ස්තුතියි. සබ්ජෙක්ට් එක නම් බූම් බෑග් වල ඉඳලා පොත පාස් වෙලා යනවා. ඊට පස්සේ දුවේ දානවා. අන්නේ ඔය කියලා දිගට බලලා ඒක අඩුවොත් එකපාර වයිරිස් වෙනවා සති බලන්න වෙනවා. එහෙම නැත්නම් මේ ඒකම තීරයක් ගන්නවා නෑ. මේක මොනවද? normal මානෝලිය ගන්නවා. කියනවලු ලියලා දෙනවා. last call නා. කියන්න. පුතෙක් වගේ. දුවෙක් වගේ මේ දුවෙක්. දුක්. දුවෙක් වගේද කියන්නේ නෑ දුවෙක්. දුවෙක් ඉන්නේ රෝස් පාට. ෂෝ කරනවා. අපෝ දෙක තමයි යට දාන්න ඉන්නේ. ආය හම්බෙමු. මේ ගාලින්නේ